ආයුබෝවන්. අද ක්‍රිස්තු වර්ෂ 2026ක් වූ ජනවාරි මාස 10 වනදා සෙනසුරාදා. ඉන්දියාවේ නාගලන්තයේ එලීනා යෙප්තෝ විසින් උඩුමහල් මැදුර පාඨකයන් වෙත එවා ඇති පණිවිඩය. අද දවසේ මාතෘකාව මගේ නිවස. දිනට නියමිත බයිබල් කොටස ෂෙපනියා 3 වන පරිච්ඡේදයේ 14 වන පදයේ සිට 20 වන පදය දක්වා. අද දවසේ පණිවිඩය සඳහා පදනම් කරගෙන ඇති බයිබල් පදය. විසිර ගිය අය නැවත මව්බිමට ගෙනවුත් මා නුඹලාට මිහිපිට සියලු ජාතීන් අතර කීර්තියත් ප්‍රශංසාවත් ලබා දී සෞභාග්‍යගෙන දෙන කාලය නුඹලාම දෑසින් දකින්නෝයයි මෙසේ වදාරන්නේ සමිදානන් වහන්සේය. ෂෙපනියා 3 වන පරිච්ඡේදයේ 20 වන පදය. නිවසින් බොහෝ දුර වූ නගරේ රැකියාවක් සොයා ගැනීම මගේ අරමුණ විය. එහෙත් එහි නවාතැන් පිළිබඳ ප්‍රශ්නයක් පවතී. මා විටින් විට තැන් මාරු කරමින් මිතුරන්ගේද නෑදෑයන්ගේද ගෙවල් වල නැවතුනෙමි. මුදල් හිඟකමත් සමග පොරයක යෙදී සිටියේදී මාහට අන්‍යයන්ගේ නිවෙස්වල නවාතැන් ගැනීමේ කාලය දීර්ඝවනවත් සමග මා ඔවුන්ට බරක් වන්නේ යයි හැඟුණු අතර මායින් ලැජ්ජාකාරී අසහනයකට මුහුණ දුන්නෙමි. මට නවාතැන් සැපයූ හා මා සැලකූ අයවලුන් ඉතා කරුණාවන්තය. එහෙත් මා සාදරයෙන් බාරගත් ඔවුන්ට මා අසාධාරණයක් කරන්නෙම්ද යන සිතුවිල්ලෙන් මා අසහනයට පත්වීමි. මටම කියා තැනක් සොයා ගැනීමට මට දැඩි වුවමනාවක් තිබිණි. කෙසේ වෙතත් ඊශ්‍රායල් වරුන්ට දෙවියන් වහන්සේ දුන් පොරොන්දුව කියවන විට මගේ ගැඹුරු ශෝකය හා තනිකම පහවී ගොස් සිත සමාදානයෙන් පිරුණි. දෙවියන් වහන්සේ ඊශ්‍රායල් වරුන්ට පොරොන්දුවක් වෙමින් ඔවුන්ට අත්වී ඇති ලැජ්ජාවෙන් මුදවාගෙන නැවතත් ඔවුන්ගේම දේශයකට ගෙන එන බවත් දැනට විසිරී සිටින සෙනග ඔවුන්ගේ සුන්දර දේශයට පමුණුවා එහි සරුසාර ඵලදායීතාව භුක්ති විඳීමට සලස්වන බවත් ප්‍රකාශ කරන සේක. ඔවුන්ට සුරක්ෂිත බව දැනෙනු ඇත. මේ බලාපොරොත්තුව දුෂ්කරතා විඳදරා ගැනීමට අවශ්‍ය ශක්තිය සපයනු ඇත. දෙවියන් වහන්සේ කෙරෙහි බලා සිටින ඔවුන් සාමයෙන් පිරෙනු ඇත. දෙවියන් වහන්සේ මගේ නිවසට ගෙන යනතුරු මා බලා සිටින අතර මගේ සහනය හා සරණ වන ආත්මික නිවාසය මගේ සුව පහසුව හා නවාතැන මගේ දෙවිඳුන් බවට විශ්වාස කරමින් සිටිමි. දෙවියන් වහන්සේගේ ආදරණීය උණුසුමේ මම නිසලව සිටින්නෙමි. අපි යාඥා කරමු. ආදරණීය දෙවිඳුනි, සැනසීම සහ ආරක්ෂාව සහිත ස්ථානයකට යම් කිසි දිනක ඔබ වහන්සේ අප ගෙන එන බව විශ්වාස කරමු. අප සිටින්නේ කොතැන හෝ වේවා ඔබ වහන්සේ අප සියලු දෙනාගේම නිවස ලෙස සිටීම ගැන අපි ඔබ වහන්සේට ස්තුති කරමු. ආමේන්. දවසේ සිතුවිල්ල. මා කොතැන සිටියත් දෙවියන් වහන්සේ මගේ වාසස්ථානය වනසේක. යාඥා යොමුව. ස්ථීර නිවාසයක් නැති අයවලුන් ඔබට ජේසු පිහිටයි.